දැන් ඕගොල්ලන්ට හොඳ අවස්ථාවක් තියෙනවා ඔයාගේ විභාග ගැන තීන්දුවක් ගන්න. පුතේ මේ දවස්වල 2026 විභාග වර්ෂයට අදාළ කාලසටහන ඇවිල්ලා තියෙන්නේ. එකම දවසේ තියෙන විෂයන් ඔබ තෝරාගෙන තියෙනවා නම් අන්න ඔබේ උසස් පෙළ විභාග සිහිනය උසස් ආකාරයෙන් ජය ගන්න ඒකත් බාධාවක් වෙනවා. මම මේ අත්දැකීමකින් කියන්නේ. මම දන්න පාසලක දරුවෙක් විභාග අයදුම් පත්‍රය දානකම්මත් දැනන් හිටියේ නැහැ. කාලසටහන දැක්කමයි එයා දැක්කේ විෂයන් 3ම එකම දවසේ තිබුණේ කියලා. මේකට විශේෂ ඉල්ලීමක් කරලා තිබ්බත් විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග දෙපාර්තමේන්තුවට පුළුවන් කමක් නැහැ තනි දරුවෙක් වෙනුවෙන් සමස්ත විභාගයක් වෙනස් කරන්න. ඒකේ වගකීමක් ඔබට පෞද්ගලිකව තියෙනවා. තමන් තෝරගන්න විෂයන් 3 අත්‍යවශ්‍යම කාරණා හේතු කරන් තෝරා ගන්නවා වගේම කාලසටහන දිහා බලලා ඒකත් හේතුවක් බවට පත් කරගත යුතුයි.